හිමිදිරි උදෑසනක ඉරක් පායලා ලස්සන දවසක් උදා වුණා. මේ පුංචි ගෙදර ජීවත් වුණා ලෝභ වයසක මිනිස්සෙක්. මෙයාගේ නම තමයි සිරිපාල. සිරිපාලට ලොකු දිලිසෙන රත්තරන් මල්ලක් තිබුණා. ඉතින් සිරිපාල හැමදාම මේ රත්තරන් මල්ල ඇරලා රත්තරන් කාසි දිහා සතුටින් බලලා අරන් තියනවා. මගේ මේ රත්තරන් කාසි ටික කවුරු හරි දකින්න කලින් හංගන්න ඕනේ. සිරිපාල රත්තරන් කාසි ටික හංගන්න ඕනේ කියලා හිතලා වටපිට බලලා ගෙදර ඉස්සරහ මිදුලේ වලක් කපලා වල දැම්මා. පහුවදා උදෙන්ම නැගිටින ලෝභ සිරිපාල ඉස්සෙල්ලාම කරන්නේ වල දාපු රත්තරන් මල්ල බලලා එන එක. මේ තියෙන්නේ ලිලිසි මගේ රත්තරන් ටික. මෙහෙම ටික දවසක් ගෙවිලා ගියා. එක දවසක් උදේ වෙනදා වගේම ලෝභ සිරිපාල උදෙන්ම නැගිටලා රත්තරන් මල්ල බලලා ආයෙත් වල දැම්මා. මේ සිද්ධිය උදේ එතනින් යන හොරෙක් දැක්කා. මගේ රත්තරන් ටික දැක්කහම පුදුම සතුටක් දැනෙන්නේ මට. රත්තරන් මල්ලක් නේද? අද නම් මට ජය පාටයි. රෑබෝ වෙලා මේ මිනිස්සයා නිදාගත්තාම මං ඇවිල්ලා රත්තරන් මල්ල අරන් යනවා. හොරා රත්තරන් මල්ල හොරකම් කරන්න කියලා හිතලා එදා හවස ඇවිත් මිදුලේ වල දාලා තිබුණු රත්තරන් මල්ල අරන් ගියා. පහුවදා උදේ නැගිටලා ආපු සිරිපාල දැක්කා වලහාරලා රත්තරන් මල්ල කවුරු හරි අරන් ගිහිල්ලා කියලා. අනේ අයියෝ මගේ රත්තරන් මල්ල නෑ. කවුද මගේ රත්තරන් මල්ල අරන් ගිහිල්ලා? සිරිපාල මහ හයියෙන් කෑ ගැහුවා. අනේ මගේ රත්තරන් මල්ල කවුරු හරි හොයලා දෙන්න. ඒ කෑ ගහන සද්දෙට ගමේ මිනිස්සු එතනට දුවගෙන ආවා. සිරිපාල හයියෙන් කෑ ගහලා හැඬුවත් වල දාලා තිබුණ රත්තරන් මල්ල නම් ආයෙ ලැබුණේ නැහැ.